ආයුබෝවන්. රෝහලිස් චෙස් ඇකඩමියක වෙත ඔබව සාදරයෙන් පිළිගන්නවා. මම විශ්වාස කරනවා පළවෙනි වීඩියෝ එක නරඹලා මේ වීඩියෝ එක නරඹනවා ඇති කියලා. ඔයා පළවෙනි වීඩියෝ එක නරඹපු කෙනෙක් නම් ඔයා දන්නවා අද වීඩියෝ එකෙන් මම කතා කරන්න යන්නේ මොකක් ගැනද කියලා. අද වීඩියෝ එකෙන් මම කතා කරන්න යන්නේ චෙස් බෝඩ් එකේ ඉත්තන් ගැන. පළවෙනි වීඩියෝ එකෙන් අපි චෙස් බෝඩ් එක ගැන නැත්නම් චෙස් පුවරුව ගැන කතා කරන්නේ. චෙස් පුවරුව ගැන වලට තව ප්‍රශ්න තියෙනවා නම් කලින් වීඩියෝ එකේ හරි මේ වීඩියෝ එකේ හරි කමෙන්ට් බොක්ස් එකේ දාන්න පුළුවන්. එතකොට මේ වීඩියෝ එකෙන් මම කතා කරන්නේ චෙස් ඉත්තන් ගැන. චෙස් ඉත්තු ගැන ගද්දිත් මම මුලින්ම හිතුවා චෙස් ඉත්තන්ගෙත් පෝන් ගැන කතා කරන්න. චෙස් ඉත්තන්ගේ පෝන් කියන්නේ කවුද? ඔයාලා දකින්න ඇති කලින් වීඩියෝ වල වගේම නැත්නම් ඔයාලා චෙස් ඇදලා තියෙනවා නම් චෙස් බෝඩ් එකක් දැකලා තියෙනවා නම් ඔයා චෙස් බෝඩ් එකක් දැක්කේ නැතත් කිසිම ප්‍රශ්නයක් නැහැ. දැකලා නැතත් අවුලක් නැහැ. ඔයාලට දැන් චෙස් බෝඩ් එක මෙතන පේනවා. මෙතන මම ගොඩක් ඉත්තු අයින් කරලා තමයි මෙතන චෙස් බෝඩ් එක ඔයාලට හදලා පෙන්නලා තියෙන්නේ. ඒ කියන්නේ ඔයාලට මේ ඉස්සරහා පොලිමේ මේ පෝන්ලා හැම කෙනාම ඉන්නේ එකම පොලිමේ. එතකොට බ්ලැක් වලත් ඒ විදිහටම තමයි බ්ලැක් වල හැබැයි තියෙන්නේ 7 වෙනි පොලිමේ. ඒ විදිහට තමයි පෝන්ලා චෙස් බෝඩ් එක පිහිටන්නේ. එතකොට අපි කතා කරමු මේ පෝන් කියන එකනගේ මොකද්ද චෙස් වල කරන්න පුළුවන් කියලා. ඇත්තටම මේ පෝන් කියන ඉත්තා ගොඩක්ම විශේෂයි චෙස් ගේම් එකකට. මොකද මේ පෝන්ලා 8 දෙනාගෙන් දැන් ඔයාලට මෙතන පේනවා පෝන්ලා 8 දෙනයි කිංස් තමයි බෝඩ් එකේ වයිට් බ්ලැක් දෙන්නටම සමානව ඉන්නේ. එතකොට මේ පෝන්ලා 8 දෙනාට ලොකු රාජකාරියක් තියෙනවා චෙස් ගේම් එක කරන්න. ඒව ගැන අපි ඉස්සරහ කතා කරමු. මුලින්ම පෝන් කෙනෙක් නම අඳුරගෙන ඉමු. ඔයාලට මෙන්න මේ පේන විදිහට තමයි පෝන්ගේ සංකේතය තියෙන්නේ නිකන් අමුතු විදිහකට. ඔයා චෙස් බෝඩ් එක ඇත්ත චෙස් බෝඩ් එකක් ගත්තා සාමාන්‍යයෙන් මීට සමාන විදිහකට තමයි පෝන් ඉන්නේ. ඇත්තටම ඔයා දැන් පෝන් කෙනෙක් ගත්තොත් අගයෙන් අඩුම ඉත්ත තමයි පෝන් කියලා කියන්නේ. පෝන්ට දෙන අගය තමයි 1. ඒ වුණාට ඇත්තටම පෝන්ගේ අගය 1 වුණාට පෝන්ගේ වටිනාකම ගොඩක් උඩ තියෙනවා. මොකද පෝන්ලා නැත්තම් හරියට චෙස් ගේම් එක අදින්න බෑ. හරි එතකොට අපි එහෙනම් බලමු මේ පෝන්ගේ මෙච්චර තියෙන වටිනාකම මොකක්ද කියලා. මුලින්ම අපි පෝන්ව අදින්න ඉගෙන ගමු. ඒ කියන්නේ පෝන් කෙනෙක් අදින්න කොහොමද? හැම ඉත්තම එකම විදිහට අදින්න කියලා ඔයාලට ප්‍රශ්නයක් ඇති. හරි මේ විදිහට මම පෝන්ලා අර තිබ්බේ තියෙනවා තියලා තියෙනවා. මුලින්ම කියන්නේ පෝන් කෙනෙක් අදින්න පුළුවන් මුලින්ම කොටු දෙකයි. ඒ කියන්නේ දැන් ඔයා ඉස්සෙල්ලම තාම එක මූ එකක්වත් තව ඇදලා නැහැ. අපි මේ අදින ඇදීම් වාරයකට අපි කියන මූ එකක් කියලා. ඔයා තා එක මූ එකක්වත් ඇදලා නැහැ මේ වෙලාවේ. ඔයා පෝන් කෙනෙක්ගෙන් මූ එකක් මුලින්ම ආරම්භ කරනවා නම් ඕනෑම පෝන් කෙනෙක්ගෙන්. ඒ කියන්නේ මේ ඉන්න හැම පෝන්ම අගයෙන් සමානයි. මේ හැම පෝන්ම එක හා සමානයි. එතකොට ඕනෑම පෝන් කෙනෙක් මුලින්ම අදිනකොට අපිට කොටු දෙකක් අදින්න පුළුවන්. හරි දැන් ඔයාලට මේ පේන විදිහට දැන් මම මේ පෝන කොටු දෙකක් ඇද්දා. පෝන් ගැනත් කියනවා නම් E ෆයිල් එකේ ඉන්න පෝන්ව තමයි කොටු දෙකක් ඇද්දේ. එච්චර හිතන්න ඕනේ නැහැ. කොහොම හරි මම මේ දැන් මෙතන හිටපු පෝන්ව කොටු දෙකක් ඉස්සරහට ඇද්දා. එතකොට ඔයාලට හිතෙන්න පුළුවන් දැන් හැමතිස්සෙම කොටු දෙකක් ඉස්සරහට අදින්න පුළුවන්. ඒ කියන්නේ ඊළඟ මූ එකේ මෙතන ඉන්න පෝන් මෙතෙන්ට අදින්න පුළුවන්. උත්තරේ තමයි බෑ. මොකද චෙස් ගේම් එක හදලා තියෙන විදිහට අපිට චෙස් වලදී පෝන් මුලින්ම අදින්න පුළුවන් කොටු දෙකක්. එතනින් එහාට අදින්න පුළුවන් එක කොටුව ගන්න. දැන් ඔයාලට උදාහරණ වශයෙන් පෙන්නුවොත් දැන් වයිට් අදින්න පුළුවන් වගේම බ්ලැක්ටත් කොටු දෙකක් අදින්න පුළුවන් මේ විදිහට. දැන් වයිට් කොටු දෙකක් ඇද්දා බ්ලැක් කොටු දෙකකුත් ඇද්දා. හැබැයි දැන් ඔයාලට මෙතන පේනවා දැන් මේ පෝන්ලා දෙන්න එක ළඟ ඉන්නේ. පෝන් යන්නේ ඉස්සරහට විතරයි. දැන් පෝන් යන ඩිරෙක්ෂන් එකක් කිව්වොත් පෝන්ට යන්න පුළුවන් ගමන් මාර්ගය ඉස්සරහට විතරයි. ඉස්සරහට විතරයි යාට යන්න පුළුවන්. දැන් මුල්ම හිටපු කොටුව මේක මම දැන් කොළ පාටින් සිලෙක්ට් කරලා තියෙන්නේ. එතකොට එයාට යන්න පුළුවන් මුල්ම ඇදීමේදී කොටු දෙකක් ඉස්සරහට. කොටු දෙකක් ඉස්සරහට යන්න පුළුවන්. හැබැයි එතන ඉඳලා යන්න පුළුවන් එක කොටුව ගානේ. මෙන්න මේ විදිහට. දැන් මෙතනදී බ්ලැක් පැත්තෙන් ඒ පෝන්න මේ කියන්නේ අපි අදව පෝන්නම ඉස්සරහට කොටු දෙකක් ඇද්ද හින්දා එතනින් එහාට අපේ පෝන්න අදින්න බෑ. මොකද මෙතන යාගේ බ්ලැක් පෝන් ඉන්න හින්දා අපිට ඉස්සරහට අපේ පෝන්න පුෂ් කරන්න බෑ. එතකොට දැන් ඔයාලට මෙතනින් තේරෙන්න ඇති වයිට් පෝන් කෙනෙක් වුණත් බ්ලැක් පෝන් කෙනෙක් වුණත් පළවෙනියටම අදිද්දි කොටු දෙකක් අදින්න පුළුවන්. ඊට පස්සේ අදිද්දි එක කොටුවක් තමයි අදින්න ඕනේ. ඒ වගේම වයිට් පෝන් කෙනෙක් හරි බ්ලැක් පෝන් කෙනෙක් හරි අදිද්දි ඒ පෝන්ට ඉස්සරහට යන්න පුළුවන්. ඉස්සරහ කිසිම ඉත්තෙක් නැත්තම් විතරයි. ඒ කියන්නේ දැන් මෙතන අපි
මෙතන ඉත්තු දෙන්නෙක් දැන් ඉන්නවා. ඒ කියන්නේ white දැන් අපි ඇදුව පෝනුයි black පැත්තෙන් ඇදුව පෝනුයි ඉන්නවා. දැන් අපි white pawnට ඉස්සරහට යන්න ඕනි කියලා හිතුණට ඉස්සරහට අපිට අදින්න බෑ. මොකද මෙයාගේ black pawn ඉන්න හින්දා. හරි. එහෙනම් අපි බලමු මේ pawn එක කොටුවක් අදින්නේ කොහොමද කියලා. හරි දැන් අපි මේ pawn කොටු දෙකක් ඇද්දා. මේ pawnලා දෙන්නම දැන් මෙතන හිර වෙලා ඉන්නේ. යාළට අය මූස් අදින්න බෑ. දැන් මේ විදිහට මම මේ පැත්තකින් එක pawn කෙනෙක් අදිනවා. ඒ කියන්නේ මම මේ අදින්න ඕන විදිය ගැන නෙමෙයි කියන්නේ මම මේ උදාහරණයක් විදියට තමයි පෙන්නන්නේ pawnලා අදින්නේ කොහොමද කියලා. එක එක විදිවලට අදින්න පුළුවන්. ඒ විදිහට තමයි මම දැන් පෙන්නුවේ. ප්‍රධාන වශයෙන් පළවෙනි මුවකේදී කොටු දෙකක් අදින්න පුළුවන්. ඒක මම ඔයාලට දැන් පෙන්නුවා ඉස්සෙල්ලා. ඊට පස්සේ දැන් අපිට පළවෙනි මුවකේ අනිවාර්යෙන් කොටු දෙකක් අදින්න ඕනි කියලා එකකුත් නැහැ. දැන් ඔයාලට සමහරට එහෙමත් හිතෙනවා ඇති. පළවෙනි මුවකේ පෝන්ව අදිද්දි අනිවාර්යෙන් කොටු දෙකක් අදින්න ඕනි කියලා. ඒකේ උත්තරේ තමයි නෑ. මොකද අපිට කැමති නම් එක කොටුවක් වුණත් අදින්න පුළුවන්. එක කොටුවක් වුණත් ඉස්සරහට අදින්න පුළුවන්. දැන් මම ඔයාලට මේ විදිහට ඇදලා පෙන්නනවා. දැන් බ්ලැක්ටත් ඒ වගේම එක කොටුවක් ඉස්සරහට අදින්න පුළුවන්. හරි. අපි ඊට පස්සේ බලමු දැන් අපි දැන් ඔයාලට මෙතන පේනවා දැන් මම මේ පෝන්ගෙන් කොටු දෙකක් ඇද්දා වගේම මේ පෝන් කෙනෙකුත් මම කොටු දෙකක් ඇද්දා. ඒ කියන්නේ හැම පෝන් කෙනෙක්ටම ඒක පොදුයි. හරි. දැන් මම මේ පෝන් කෙනෙකුත් දෙකක් ඇද්දා. හරි. දැන් මම මෙතනදී ඔයාලට උදාහරණයක් අරන් පෙන්නන්න යන්නේ. මම කලින් කිව්වා ඔයාලට පෝන් කෙනෙක් කොටු දෙකක් මුලින්ම ඉස්සරහට ඇද්දර පස්සේ ඊළඟට අය අදින්න පුළුවන් එක එක කියලා. දැන් මෙතනදී නම් අපිට අදින්න බෑ කියලා කිව්වනේ. දැන් මේ පෝන් ඉන්න හින්දා එතනින් ඉස්සරහට යට යන්න බෑනේ හිරෙලානේ ඉන්නේ. එතකොට හැබැයි දැන් මම මේ දැන් ඇද්ද පෝන්ට ඉස්සරහට යන්න ඉඩ තියෙනවා. මේ හැමතැනම කොටුවක් තියෙනවා. ඉත්තෝ නෑ. මෙයාට හොඳට ඉඩ තියෙනවා ඉස්සරහට යන්න. මම ඒක පෙන්වන්න ඕන හින්දා බ්ලැක් පැත්තෙන් ඇද්දා මේ පෝන්ව එකක් ඉස්සරහට ඇද්දා. දැන් ඔයාලට පේනවා දැන් අපි අර කලින් ඇද්ද පෝන්න තව එකක් අදින්න පුළුවන් ඉස්සරහට. හැබැයි කවදාවත් දැන් මෙතනින් දෙකක් ඇදව පෝන්න තව කොටු දෙකක් එකපාර ඉස්සරහට අදින්න බෑ. එක එක තමයි යන්න ඕනේ. දැන් මේ විදිහට පෝන් ඉස්සරහට ගියා. හරි. දැන් ඊළඟට මම කතා කරන්න යන්නේ දැන් ඔයාලට සාමාන්‍යයෙන් වීඩියෝ එක නවත්තලා හරි අයිත් පොඩ්ඩක් බලන්න පුළුවන්. ඔයාලට සාමාන්‍යයෙන් ටිකක් හරි තේරෙන්න ඇති පෝන්ලා කොහොමද අදින්නේ කියලා. මුලින්ම අදින්න පුළුවන් කොටු දෙකයි ඊට පස්සේ එක කොටුව තමයි අදින්න ඕනේ. අපිට කැමති නම් මුලින්ම කොටු දෙකක් අදින්න නැතුව එක කොටුවක් අදින්නත් පුළුවන්. ඒ වගේම පෝන් කෙනෙක් කොටු දෙකක් ඇද්දට පස්සේ එයාගේ ඊළඟට එයා ඉස්සරහට අදින්න පුළුවන් වෙන්නේ ඉස්සරහා පෝන් කෙනෙක් හරි වෙන ඉත්තෙක් හරි නැත්තම් විතරයි. ඒ කොටුව හිස් නම් විතරයි ඒ පෝන්ව අදින්න පුළුවන්. හරි. දැන් මම ඊළඟට කතා කරන්න යන්නේ පෝන්ලගෙන් පෝන් කෙනෙක් කපන්නේ කොහොමද කියන එක. පෝන්ගෙන් පෝන් කෙනෙක් වෙන්න පුළුවන් ඕනෙම ඉත්තෙක් වෙන්න පුළුවන්. ඉත්තෙක් කපන එක අනිවාර්යෙන් අපි දැනන් ඉන්න ඕනේ චෙස් ගේම් එකක් අදීදී නැත්තම් අපිට ඉත්තු කපන්න නැතුව චෙස් ගේම් එකක් සාමාන්‍යයෙන් ඉදිරියට අදන් යන්න බෑනේ. දැන් මේ වෙලාවේ මම ඉත්තු කපන විදිය කියන්න ඕනේ හින්දා පෝන් කෙනෙක් මෙතන ඉස්සරහට අදිනවා. දැන් ඔයාලට පේනවා අපිට කැමති නම් පෝන් ඉස්සරහට මෙහෙම අදින්නත් පුළුවන්. ඒ කියන්නේ මෙන්න මේ විදිහට ඔහොම ඉස්සරහට අදින්නත් පුළුවන්. හැබැයි මම මෙතන ඒක අදින්න නැතුව මම මේ පෝන්න කපනවා. මේ පෝන්න කොහොමද කපන්නේ? ඔයාලට දැන් තේරෙනවා මම මේ පෝන්ගෙන් මේ පෝන්න කැපුවොත් ඔයාලට තේරෙන්න ඕනේ පෝන් කෙනෙක්ගෙන් ඉත්තෙක් කපන්නේ මෙන්න මේ විදිහට. ඒ කියන්නේ ඇලේට වගේ. ඉස්සරහට දැන් අපි පෝන් කෙනෙක් අදින්නේ ඉස්සරහට. හැබැයි කපනකොට අපිට පෝන් කෙනෙක්ගෙන් ඕන මිත්තෙක් කපන්න පුළුවන් කින් අර ඕන මිත්තෙක් කපන්න පුළුවන් මෙන්න මේ විදිහට විතරයි. ඒ කියන්නේ පෝන් කෙනෙක්ගෙන් පෝන් කෙනෙක්ම හරි තව නැත්තම් මෙතන වෙන ඉත්තෙක් අපි ගත්තොත් ඒ ඉත්තව හරි කපන්න පුළුවන් මෙන්න මේ ආකාරයට විතරයි. නැත්තම් දැන් මෙතන අපිට එහා පැත්තේ කොටු නැති හින්දා මට පෙන්වන්න බෑ. මම ඕන්න ඊළඟට පෙන්වන්න. මේ විදිහට අපිට කපන්න පුළුවන්. ඒ වගේම බ්ලැක් පැත්තෙනුත් කපන්න පුළුවන්. මොකද ඒක වයිට් පැත්තට කියලා විශේෂයක් නැහැ. බ්ලැක් පැත්තටත් මේ විදිහට කපන්න පුළුවන්. මේ විදිහට නැත්තම් මේ පෝන්ගෙන් උනත් කපන්න පුළුවන්. මේ ඇලේට විතරයි කපන්න පුළුවන් පෝන්ගෙන් වෙන ඉත්තෙක්ව. හරි. එතකොට දැන් මේ විදිහට ඉත්තු කැපුවා. දැන් අපි බලමු දැන් මේ විදිහට පෝන්ගෙන් පෝන් කෙනෙක් කපුවාම ඔයාලට හිතෙන්න පුළුවන් මෙතන හිටපු පෝන්ගෙන් මෙතන හිටපු පෝන කපපු හින්දා ඒ විදිහට විතරයි කපන්න පුළුවන් කියලා. හැබැයි තව විදිහක් තියෙනවා. ඒ කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් මම මෙහෙම අදලා ඔහොම ඉන්න අවස්ථාවක වගේ ගත්තොත් දැන් මම කලින් කැපුවේ මේ පැත්තේ මේ පැත්තරනේ.
දැන් ඔයාලට හිතලා ඇති සමහරට මේ වම් පැත්තට ඔහම මේ විදිහට විතරයි කපන්න පුළුවන් මේ වෙන විදිහකට බැරුව ඇති කියලා. හැබැයි ෆෝන් කෙනෙක්ගෙන් මේ පැත්තට උනත් මේ පැත්ත ෆෝන් කෙනෙක්ගෙන් මේ ෆෝන් කපන්න පුළුවන් වගේම මේ ෆෝන් කපන්නත් පුළුවන්. ඒ කියන්නේ දෙපැත්තේ ෆෝන් කෙනෙක් මෙහෙම ඉන්නවා නම් වම් පැත්තේ දකුණු පැත්තේ ඇලේට ඉන්න ඉත්තු කපන්න පුළුවන්. ඒ වගේ පිටිපස්සට අපිට ඉත්තු කපන්න බෑ ෆෝන්ලගෙන්. ඉස්සරහට විතරයි කපන්න පුළුවන්. මේ ෆෝන්ලා දෙන්නා අපිට කපන්න පුළුවන්. කැමති කෙනෙක් විතරයි කපන්න පුළුවන්. දෙන්නම කපන්න බෑ. එක්කෙනෙක් කොහොම කපන්න පුළුවන්. හරි දැන් ඔයාලට ඒකත් තේරෙන්න ඇති ෆෝන්ගෙන් ඉත් එක්ක කපන්නේ කොහොමද කියලා. හරි මීට අමතරව දැන් තව දෙයක් තියෙනවා කියන්න මේ ෆෝන්ගෙන් තව ඉත් එක්ක කපන්න පුළුවන් ක්‍රමේ ඕක තමයි තියෙන්නේ. තාම දැන් ඔයාලට ඒක ගැලපෙන්නේ නැහැ. n% කියන ක්‍රමයක් තියෙනවා. n% ක්‍රමයෙන් ෆෝන් කෙනෙක්ගෙන් ෆෝන් කෙනෙක් කපන්න පුළුවන් ටිකක් වෙනස් විදිහකට. හැබැයි ෆෝන්ගෙන් වෙන ඉත් එක්ක ඒ විදිහට n% ක්‍රමයෙන් කපන්න බෑ. මේ වෙලාවේ මම ඒක කියන්නේ නැහැ. මොකද n% ක්‍රමයෙන් කිව්වොත් ඒක මේ වෙලාවට ගැලපෙන්නේ නැහැ කියන එක. හරි මූලික වශයෙන්ම ප්‍රධාන වශයෙන්ම සාමාන්‍ය n% ක්‍රමය සාමාන්‍යයෙන් හම්බෙනවත් අඩුයි. මේ විදිහට තමයි ෆෝන් කෙනෙක් අදින්නේ සහ ෆෝන් කෙනෙක්ගෙන් වෙන ඉත් එක්ක කපන්නේ. දැන් මෙතන ඔයාලා හිතනවා ඇති ෆෝන් කෙනෙක්ගෙන් ෆෝන් කෙනෙක් විතරයි එහෙම කපන්න පුළුවන් කියලා. නෑ ඕන ඉත් එක්ක ඒ විදිහට තමයි කපන්නේ ෆෝන් කෙනෙක්. උන්නම් උදාහරණයක් විදිහට මම මෙතන බිෂොප් කෙනෙක් මම මෙතන දැන් අරන් පෙන්නුවා. දැන් අපි කලින් අපි මෙතන හිටව ෆෝන්ගෙන් ෆෝන් කැපුවා වගේ අපිට ෆෝන්ගෙන් බිෂොප්ව කපන්නත් පුළුවන්. ඒක එතන ඉන්න ඉත් අදාළ වෙන්නේ නැහැ. ෆෝන්ගෙන් ඕන ඉත් එක්ක ඔය විදිහට කපන්න පුළුවන්. දැන් මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා මෙතන ෆෝන්ලා අදින විදිය. ෆෝන් කෙනෙක් මුලින්ම අදිනකොට ඉස්සරහට කොටු දෙකයි අදින්න පුළුවන්. නැත්නම් එක කොටුවක් අදින්න පුළුවන්. කොටු දෙකට වඩා කොටු තුනක් වගේ ඒක පළවෙනි පාර අදින්න බෑ. ඒ කියන්නේ දැන් අපි හිතමු මෙතන ඉන්න ෆෝන් අපිට මෙතෙන්ට අදින්න පුළුවන්. ඒ වගේම මෙතෙන්ට අදින්න පුළුවන් පළවෙනි මූව් එකෙන්. හැබැයි අපිට කවදාවත් පළවෙනි මූව් එකෙන් මේ මෙතෙන්ට අදින්න බෑ. ඒක ඉලීගල් මූව් එකක්. එතකොට අපිට පළවෙනි එක කොටුවක් අදින්නත් පුළුවන්. කොටු දෙකක් අදින්නත් පුළුවන්. හරි. එතකොට පළවෙනි මූව් එක කොටු දෙකක් ඇද්දාට පස්සේ ඊළඟ මූව් එක බ්ලැක් නේ අදින්න ඕනේ. ඊට පස්සේ අපිට මෙයා දැන් මෙතන කපන්නත් chance එකක් තියෙනවා. කපන්න නැතුව නම් ඉස්සරහට අදින්න පුළුවන්. හැබැයි කොටු දෙකක් ඉස්සරහට අදින්න බෑ. එක කොටුවයි ඉස්සරහට අදින්න පුළුවන්. හරි. මෙතන බේසික් මම පොඩ්ඩක් කියලා දුන්නේ ෆෝන් කොහොමද අදින්නේ ෆෝන්ලා මුලින් අදිනකොට කොටු දෙකක් අදින්න පුළුවන්. ඊට පස්සේ එක එක තමයි අදින්න ඕනේ. නැත්තම් මුලින්ම එකක් අදින්න පුළුවන්. එතකොට ෆෝන් ගෙන් වෙන ඉත් එක්ක කපන්නේ කොහොමද? ඒ වගේ පොඩි දේවල් ටිකක් මම මේ වීඩියෝ එකෙන් කතා කරා. එහෙනම් අනිත් ඉත්තෝ ගැනත් පොඩ්ඩක් වෙන වෙනම වීඩියෝ කරන්න මම හිතාගෙන ඉන්නේ. එහෙනම් channel එක subscribe කරලා තියාගන්න Royal Chess Club channel එක. ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. ඊළඟ වීඩියෝ එකකින් මම night හරි bishop හරි වගේ තමයි plan කරන් ඉන්නේ. එහෙනම් ඔක්කොම සුබ දවසක් ආයුබෝවන්.